මට කෝල් එකක් එනවා. ෆාදර් ඔබන්සේ ෆාදර් ශිරාන්ඩ් ඔබදේ. ෆාදර් මම පුංචි FM එකකින් කතා කරන්නේ කතෝලික channel එකක්. මේක මේ net එක හරහා යන්නේ ෆාදර්. මට ඔබන්සේගේ ගීතිකාවක් ඕනේ මේකට ඇතුල් කරගන්න. මම මොකක්ද පුතේ? ෆාදර් ඔබන්සේගේ නේද අර ජේසුනි ඔබ වෙතෙන්නට මගක් සදා දුන්නා කියලා. ඔව්. ෆාදර් ගීතිකාව මට ගන්න පුළුවන්. හරි පුතේ මම දෙන්නම්. මගේ වැඩත් එක්ක මට අමතක වුණා ආයෙත් දවල් වෙලා කතා කරනවා. ෆාදර් මම අර ඉස්සෙල්ලා කතා කරේ. ඔව්. ෆාදර් ගීතිකාව මට හරි පුතේ මම දෙන්නම්. අවශ්‍යතාවයේ තිබ්බත් වැඩ රාජකාරී නිසා ඒත් අමතක වුණා. ආයෙත් හවස 3 වෙනි කෝල් එක එනවා. ෆාදර් මට අර ගීතිකාව ගන්න පුළුවන්. හරි සමාව පුතේ වැඩත් එක්ක මට අමතක වුණා. පුතේ මේ ගීතිකාව ඉක්මනටම ඕනේද? ඔව් ෆාදර් මම මේ ගීතිකාවට ගොඩක් ආසයි. ඇයි? ෆාදර් වහන්සේගේ ලියලා තියෙන වචන ජේසුනි ඔබ වෙත එන්නට මගක් සදා දුන්නා කියලා. ඒ කියන්නේ ජේසු තමන් ගාවට එන්න ජේසුම මගක් හදලා දීලා තියෙන්නේ. අපි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ජේසු හොයාගෙන එන්න ජේසුම මාර්ගයක් හදලා දුන්නා. ෆාදර් ඒක තමයි මට වැදුනේ. ඇයි පුතේ ඔයාලට ඒක ගොඩක් කාවද? ෆාදර් මගේ ඇත්ත කතාවක් තියෙනවා. මම ෆාදර් එක්ක ඒක බෙදා ගන්නවා. ෆාදර් ෆෝන් එක තියන්න. මම ඔෆිස් එකෙන් ගන්නවා. ඔහුගේ කතාව කියන්න මට ආයෙත් කෝල් කරනවා. ෆාදර් අර ඉස්සර තරුණයා වගේම තමයි මම පුංචි කාලේ ඉඳලා කවදාවත් අල්ලි ගිය කෙනෙක් නෙමෙයි. ජේසුට මම ආදරය කළේ නැහැ. මට ආගම තිත්ත වෙලා තිබ්බේ. නමුත් අවස්ථාවන්ත එක දවසක මම ලොකු අනුතුරකට භාජනය වෙනවා. ලොකු අනුතුරක්. ශල්‍ය කර්ම ගණනාවක් කරන්න වෙනවා. මට ඇඳේ ඉන්න වෙනවා ස්පිරිතාලේ සුමාන 3ක් එක දිගට. ඉතින් මාව බලන්න මගේ ප්‍රේමවන්තියක් වෙනවා. එයාට හිටියා ප්‍රේමවන්තියක්. අම්මලා තාත්තලාගේ අවසරය ඇතුව අපේ ආදරේ ගොඩනගාගෙන ගියේ. ප්‍රේමවන්තියත් මාව බලන් ගන්න වෙනවා. ඉතින් හරියටම ටිකට් කපන දවසේ ප්‍රේමවන්තිය මගෙන් ඇවිදින්න ඇහුවා මේ අපි පොඩ්ඩක් ඇවිදින්නේ මොකද? මම ගත් කටටම කිව්වා අනිවාර්යෙන්. සුමාන ගානකින් ගියෙත් නෑනේ. මම ඉතින් ප්‍රේමවන්තිය එක්ක ඇවිදින්න කියලා හිතේ තියාගෙන ඔන්න යනවා. ඇයි තමයි මේක ට්‍රිප් එක සංවිධානය කරලා තියෙන්නේ. අපි ගියා මාරවිල ප්‍රදේශයට. මාරවිල හන්දියෙන් නැවතිලා ඇයි මට කිව්වා අර කුරුස පල්ලියට හරවන්න කියලා. ඔගොල්ලෝ දන්නවා ඇති කුරුස පල්ලියේ මාරවිල තියෙන සිද්ධාස්ථානයක්. ඔන්න දැන් හරවාගෙන යද්දි දැන් මම හිතන්නේ ෆාදර් දැන් මේ යන්නේ අනිවාර්යෙන් මුහුදු වෙරළට වෙන්නේ නැති. මම මාර ආසාවෙන් ගියේ මුහුදු වෙරළට යන්න මෙයත් එක්ක. මුහුද දැක දැකත් ෆාදර් මට කිව්වා නවත්තන්න කියලා. මම වාහනේ නැවැත්තුවා. ඇයි පල්ලිය ගාවෙන් බහැලා ඇයි මට කිව්වා යමු පල්ලියට. මං කිව්වා පිස්සුද යාට? මම පොඩි කාලේ ඉඳන්වත් පල්ලියට ගියේ නෑ. අනිත් එක මේ මගේ ගුරුවරුන්ටවත් මගේ දෙමව්පියන්ටවත් මේ ස්වාමිටවත් බැරිව ගියේගේ පල්ලියකට ගන්න මාව. ඔයා කොහොමද අනේ ගන්නෙ? ඔයාට ඕන නම් ගිහිල්ලා එන්න. අනේ ප්ලීස් පල්ලියට යමුකෝ. මං එක සැරයක් කිව්වනේ ඔයාට ඕන නම් පල්ලියට ගිහිල්ලා යන්න. අනේ ප්ලීස් මං වෙනුවෙන් ඇවටිලි කරපු හැටියට නොයා බැරුව ගියා ෆාදර්. මං ඔන්න ඔහේ ගියා. හැබැයි පල්ලිය ඇතුළට ගියේ නෑ. ඇයි මට කිව්වා දැන් දැනගහන්නකෝ. මට දැන් කේන්තිය ඩබල් ට්‍රිබල් එනවා. දැන් මේ කියපු නිසා පල්ලියට ආව ඒ ගමන දැනගස්සන්න හිතනවා. මේවා කරුණා කරලා ඔයා ආපු වැඩේ කරගන්න මම මෙතනලා ඉන්නම්. අනේ ප්ලීස් එක සැරයක් දැනගහන්න. මං කිව්වනේ එක සැරයක්. ඇයි මට බය වුණා. හරි කමක් නෑ. එහෙනම් මගේ බෑග් එකත් අරගෙන මාත් එක්ක එන්න. ෆාදර් ඇය දැනගහගෙන යන්න ගත්තනේ කුරුසේ ගාවට. මට මේක විහිළුවක් වගේ. පිස්සු මුන්ටත් දැනගහගෙන යනවා.
මේ සුරුවමක් ඉස්සරහා ලැජ්ජ නැද්ද මන් දන්නේ නැහැ. ඔහොම හිත හිත මාත් ඔහි ගියා බෑග් එක අල්ලගෙන. ඇය දැනින් යනවා මමත් යනවා. මම යන ගමන් ඇහුවා දැන් ඇයි ඔය දැනින් යන්නේ? මම බාරයක් වුණා ඔයාව හොඳ කරලා දෙන්න කියලා ජේසුගෙන්. ආදෙන් ජේසුද මාව හොඳ කරේ. හරි යන්කෝ. දැන් කුරුස ගාවට මාවා. ඊට පස්සේ ඇයි නැගිට්ටා. බෑග් එකෙන් මොකක්ද අරගත්තා. අරගෙන මගේ අතට දුන්නා. කතුරක්. ඇය කතුර මගේ අතට දීලා කිව්වා දැන් මගේ කොණ්ඩේ කපන්න. ෆාදර් එයාට තිබ්බ මාර ලස්සන කොණ්ඩයක් ෆාදර්. හෙන දිග කොණ්ඩයක්. එයා කිව්වා කොණ්ඩේ කපන්න කියලා. මං හිතුවා පිස්සුද? ඇයි කොණ්ඩේ කපන්නේ? මං ජේසුගෙන් ඉල්ලුවේ ඔයාව මට හොඳ කරලා දුන්නොත් මං අනිවාර්යෙන් මගේ කොණ්ඩේ කපනවා කියලා. ප්ලීස් මගේ කොණ්ඩේ කපන්න. ෆාදර් මගේ ඇස් වලින් කඳුළු එන්න පටන් ගත්තා ෆාදර්. මෙයා මට මෙච්චර මාතරයිද? එයාගේ ශරීරයේ තියෙන ලස්සනම දේ කොණ්ඩේ කපන්න යන්නේ මේ මාව හොඳ කළා කියලා. ෆාදර් එයාගේ ඇස් දෙකේ මම දැක්කේ මාර විශ්වාසයක්. ඒ විශ්වාසයේ ගලාගෙන ආව කඳුළු හැටියට. මම දැන ගැහුවා නෙවෙයි ෆාදර්. ඉබේටම දැන ගැහුණා. අවුරුදු ගානක් තිස්සේ ඇතුලේ හංගගෙන හිටපු කඳුළු කැට දూర ගලාගෙන යන්න පටන් ගත්තා. අපි දෙන්නම එකට බදාගෙන අඬන්න පටන් ගත්තා. අපිට අමුතුුණා එතන මිනිස්සු හිටියද නැද්ද කියලා. ඒ පල්ලියේ වෙච්ච ලොකුම ප්‍රාතිහාර්ය මේකද කියලා මට හිතෙන්න පටන් ගත්තා ෆාදර්. අම්මටවත් ගුරුවරුන්ටවත් ස්වාමිටවත් වෙනස් කරන්න බැරිව ගියේ මාව වෙනස් කළේ මගේ ප්‍රේමවන්තිය. තරුණ දේවදේ ඔබ මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන්නේ කවුද? ඒ කෙනා ඔබව ජේසුගෙන් ඈතට නම් අරගෙන යන්නේ. ඔබ අද මේ කෙනා වයින් කරන්න. ඒත් ඔබ වැඩිපුරම ආදරය කරන්නේ ආදරය කරන කෙනා ඔබ වරගෙන යන්නේ ජේසු ගාවට නම් ඒ කෙනාව කවදාවත් අතහරින්න එපා.